ආයුබෝවන් ඔන්න මේ දවස්වල ටිකක් සමාජ මාධ්‍ය කලඹමින් යන මාතෘකාව තමයි ගුණරත්න වනිනායක කියන සීනියර් ලෝයර් සහ පොලිසියේ අර කනිෂ්ඨ තරුණ නිලධාරියා අතර වෙච්ච ඒ කතාබහට අදාළ වෙච්ච සාකච්ඡාව තමයි මේ දවස්වල සමාජ මාධ්‍ය ඊයේ සාද දිනේ පුරාම වැඩිපුර ඉඩක් වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය සමාජ මාධ්‍ය කලඹන හැම මාතෘකාවක් සම්බන්ධව මට එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැති වුණාට මම හිතනවා මේ සිද්ධිය සම්බන්ධව මගේ අවධානය සෑහෙන ප්‍රමාණයකින් යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම ඒක මම වෙන තැනකින් තමයි අල්ලගන්න කල්පනා කරන්නේ. ඒක තමයි මේ ආණ්ඩුව බලයටපත් වීමට අදාළ වෙච්ච අයිඩියොලොජි එක දෘෂ්ටිවාදයට අදාළ වෙච්ච සාරයට මේක කොහොමද බලපාන්නේ කියන කාරණය සම්බන්ධව. ඒකට මුලින්ම කියන්න ඕනේ මම හිතන්නේ ඊයේ දිනේදී නලින්ද උත්තරයක් දීලා තිබ්බා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මේක මේ ඒ කට්ටියගේ වැඩක් මොන හරි නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. මම හිතන්නේ ඒක ඇත්තට සාර්ථක උත්තරයක් කියලා මම පිළිගන්නේ නැහැ. මොකද එතෙන්ට අදාළ වෙච්ච මගේ පොයින්ට් එක තමයි මේ ආණ්ඩුව බලයටපත් වීමට අදාළ වෙච්ච අයිඩියොලොජි එකේ සාරයට එතන ඩැමේජ් එකක් වෙන්න ඉතාම නියමිතව තියෙනවා. ආණ්ඩුව මේක මගහැරලා හිටියොත් මේක ඒ කට්ටියගේ වැඩක් කියලා අත පියාගෙන හිටියොත් මම හිතන්නේ ආණ්ඩුවට සෑහෙන ඩැමේජ් එකක් වෙන්න දිනවා. මේ කොහෙදෝ යන දේවල් නිසා ආණ්ඩුවට ලොකු ඩැමේජ් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මීට මොහොතකට කලින් මම බලපු ප්‍රවෘත්තියක ඒකට මම හිතන ආණ්ඩුවේ පැත්තේ වඩා සාධාරණීකරණය කරන්න පුළුවන් හොඳ උත්තරයක් ලබා දීලා තිබ්බා පොලිස් ඇමතුමා ආනන්ද විජේපාල. එතුමා කියලා තිබ්බා මේ ආණ්ඩු ස්ථාවරයට අදාළ වෙච්ච කරුණු කීපයක් ඉදිරිපත් කරමින් තිබුණා. ඒක අශෝභන හැසිරීමක් වගේ දෙයක් කියලා තිබුණා. ඒක ප්‍රතික්ෂේප කරන බවත් කියලා තිබුණා. ඒක හෙලා දකින බවත් කියලා තිබුණා. සහ එතන ඒ නිලධාරියා පොලිස් නිලධාරියා විශේෂයෙන්ම නිවැරදිව රාජකාරිය කරේ නම් ඔහු වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී සිටින බවත් ඔහු ප්‍රකාශ කරලා තිබුණා. මම හිතනවා ආණ්ඩුවෙත් රෙදි ගැලවෙන මේ කොහෙදෝ සිද්ධියක් නිසා ආණ්ඩුවේ රෙදි ගැලවෙන්න නියමිතව තිබුණු එකක්. මම හිතනවා ආනන්ද විජේපාල විසින් රෙදි අන්දව ගත්තා කියලා එකයි මගේ අදහස. ඒකට හේතුව මේකයි. ඇත්තටම මේකේ මම අදහස් කරන්නේ නීතිඥවරයාගේ පැත්ත ගන්න හෝ පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්න නෙමෙයි. කොහොමත් මේ ජනතාව දැනගන්න ඕනේ ওই දෙගොල්ලම කොහොමත් එකට ඉඳලා තමයි සමහර අවස්ථාවලදී ජනතාවට වෙන්න පුළුවන් සමහර හානිදායක දේවල් වලදී ඔය දෙගොල්ලම එකට ඉඳලා උදව් කරන අවස්ථා වගේම ඔය දෙගොල්ලම එකට ඉඳලා ජනතා විරෝධී වැඩත් ඉතිහාසය වුණ තරම් වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම ඔය දෙගොල්ල මම නම් දකින්නේ මේ වෙනස් කඳුරු දෙකක් කියලා නෙමෙයි එකටම යන එකක්. කොහොමත් ඔය නීතිඥවරු සහ පොලිසිය කට්ටියක් දන්නවා නීතිඥවරු කොහොමද පොලිසිය හා සමීපව සම්බන්ධ වෙමින් කොහොමද නඩු ලබා ගන්නේ. ඒ වගේම පොලිසියත් දන්නවා නීතිඥවරු සමග කොච්චර සමීපව ඒ කට්ටිය කටයුතු කරනවද කියලා. මේ සිද්ධිය වගේ හුදකලා සිද්ධීන් කීපයක් කරෙන්න ඔය කට්ටිය දෙගොල්ලම එකට ඊටාම සමීපව වැඩ කරන කට්ටිය. ඒක නෙමෙයි මගේ අදහස වෙන්නේ. ඇත්තටම දැන් අර මම දන්නේ නැහැ ඇත්තට මේ නිලධාරියා කොච්චර නීතිඥවරයාට සහ ඒ ඔහුගේ පුතා කියන මේ ජූනියර් නීතිඥවරයා අතර ඒ සංවාදය මම දන්නෙත් නැහැ. ඒක මට එච්චර අදාළත් නැහැ. ඒක අදාළ පරීක්ෂණවලදී අධිකරණයේදී ලියා ගන්න ඕන කරුණක්. මම මතු කරන්න යන්නේ ඊට වැදගත් කාරණයක්. ඒක තමයි මේ නීතිඥවරයා ඒ මොහොතේ හැසිරීමට අදාළ වෙච්ච තත්ත්වය ගත්තන් පස්සේ ඒක හාරාගෙන යටට ගියොත් අපිට සෑහෙන ඛේදවාචකයන් ප්‍රමාණයක් මුණ ගැහෙනවා. ඔහු සෑහෙන ඔහුට අසාධාරණ ලක්වීම නිසා ඔහු කොහොමද නීතිය පාවිච්චි කරන්න කියන කාරණය සම්බන්ධ හෙළිදරව්වක් ඒ තුළ වෙනවා. ඒ කියන්නේ තමන්ට අසාධාරණයක් වුණාම තමන්ට අසාධාරණයක් වුණා කියලා තමන් විශ්වාස කරන මොහොතක තමන් කොහොමද පුද්ගලික දේශපාලනික සහ ප්‍රභූත්වයට අදාළ වෙච්ච සම්බන්ධතා කොහොමද තමන්ගේ වාසිය වෙනුවෙන් තමන්ගේ අරමුණ වෙනුවෙන් තමන් වෙනුවෙන්ම පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව සෑහෙන හෙළිදරව්වක් ඔහු විසින් නිරාවරණය වෙනවා. මම හිතන්නේ ඇත්තටම ඔහු ඍජුව ආණ්ඩුව බලයට පත් කරන්න පෙළඹුණු නීතිඥවරයෙක් නෙමෙයි. ඔහු ඇත්තටම හිටියේ වෙන කඳවුරක. නිකමට මට හිතුණ එක තමයි ඇත්තටම ඔහු නියෝජනය කරපු කඳවුර නම් මේ මොහොතේ ආණ්ඩු බලයේ පත් වෙලා තියෙන්නේ. ඔහු කොච්චර මේක ඇත්තටම පාවිච්චි කරයිද මේ නිලධාරියාට විරුද්ධව සෑහෙන ප්‍රමාණයකින් ඒ කිව්ව හා සමාන වූ අනිවාර්යෙන් පාවිච්චි කරන බව ෂුවර්. ඔහු කියනවානේ මම ඔබව ඉන්ටර්ඩික් කරනවා කියලා, මම ඔබේ ඇඳුම ගලවනවා කියලා කියනවා. මං හිතන්නේ ඇත්තටම ඔහු බලාපොරොත්තු නැත්නම් ඔහු උදව් කරපු දේශපාලන ව්‍යාපාරයේ මේ මොහොතේ බලයට පත් වෙලා තිබුණා නම් ඇත්තටම ඔහු ඒක එලෙසම කරනවා කියලා විශ්වාසයි.
සෑහෙන විශ්වාසයෙන් තමයි ඔහු මේ මොහොතේත් කියන්නේ මම මේ ආණ්ඩුවට අනතුරු අඟවන්නේ ආණ්ඩුව අනතුරක් විදිහට මේක දැකිය යුතු වෙන්නෙම ඇත්තටම ඒක දේ වුණා නම් ඔහු කියන දේ විදිහටම දැන් යම් ප්‍රමාණයක සිද්ධ වෙලා තිනවා දැන් ওই සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට කැළඹීමකට හේතු වෙලා තියෙන එක ඔහු කිව්වා මේ මම ඔබේ කෝඩ් ගලවනවා මම ඔබ ඉන්ටර්ඩික් කරනවා කියලා ඒ වගේම පැය 24ක් යන්නත් කලින් ඔහු රිමාන්ඩ් කරනවා. එතකොට ඒත් එක තමයි ඇත්තටම ඔහු කියපු දේවල් නේද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔහු අර දුරකථන සංවාද හරහා දුරකථනයෙන් ප්‍රියන්තර කතා කරනවා. අපි දන්නේ ප්‍රියන්ත කියලා කියන්නේ පොලිස්පතිතුමාද කියලා. ඊට පස්සේ ආනන්ද විජේපාලට කියපන් කියලා කියනවා. එතකොට ඔහු ඒ ඇමතිවරුන්ට කතා කරන ප්‍රමාණය ගත්තන් පස්සේ අරයා මගේ ජූනියර් කෙනෙක් ඒ කට්ටිය කොහොමද තමන් ඒ කට්ටියන්ට වඩා තමන් උඩින් ඉන්නවා කියලා පෙන්වන්න කර උත්සාහය ඇතුලේ ඇත්තටම එහෙමනම් මේ නිලධාරියාට කොච්චර අසරණ වෙනවද කියලා තේරෙනවා. එතකොට මම කියන්නේ මේකේ වැදගත්කම තියෙන්නේ දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙන්නෙම ඊටාම හොඳින් තේරුම් ගන්න කාරණා තමයි මේ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ආණ්ඩුව බලයට පත් වෙන්නෙම ඔන්න ඔය වැඩේට විරුද්ධව. ඒ මොන වැඩේටද? ඒ කියන්නේ තමන්ගේ අර පුද්ගලික සම්බන්ධතා, තමන්ගේ දේශපාලනික සම්බන්ධතා සහ තමන්ගේ ප්‍රභූත්වය පාවිච්චි කරලා තමන්ට තමන් හිතනවා නම් මේක තමයි යුක්තිය මේක තමයි සාධාරණ මේක තමයි විය යුත්තේ කියලා අන්න අර කියපු සම්බන්ධතා ටික පාවිච්චි කරමින් ඒ බලය පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු විතරක් මේක පාලනය කිරීමට විරුද්ධව තමයි මේ ආණ්ඩුව බලයටපත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙයි කියන එක ඇතුලේ ආණ්ඩුවට මං හිතන්නේ මේ සිද්ධිය සම්බන්ධව නිහඬ ඉන්න බැරි වෙන්නේ ඒ නිසාමයි මොකද මේ ආණ්ඩුව බලයටපත් වීමට අදාළ වෙච්ච දේශපාලනික දෘෂ්ටිවාදීම සාර්ය ඇතුළෙම තියෙන්නේ ආණ්ඩුවේ අන්නේ අභිලාෂය කියන්නේ ආණ්ඩුව බලයට පත් වෙන්නම මතක තියාගන්න මේ ආණ්ඩුව විශේෂයෙන්ම හැම වෙලාවම අර පන්සල් ගන්නවා වගේ උදේ හවස මෙනෙහි කරන්න ඕන කාරණේ තමයි ආණ්ඩුව බලයට පත් වෙන ප්‍රධාන සාධක වලින් ඉස්සාම ඉස්සරහින් තියෙන එකක් තමයි මේ හැමෝටම සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණය කිසිම දේශපාලන බලපෑමකින් තොරව නීතිය විනිවිදව ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණය මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයකින් මට මතකයි මීට මාස කිහිපයකට කලින් අධිකරණ ඇමතුමා අධිකරණ පරිසරයට යද්දිත් සාමාන්‍ය පොලිස් කොස්තාපල් නිලධාරියෙක් තරුණ නිලධාරියෙක් ඔහුව පරීක්ෂාවට ලක් කරනවා. ඒතර මං හිතන්නේ එක නිලධාරියෙක් උසස් නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා පොලිසියේ ඒ අධිකරණ ඇමතුමා පරීක්ෂාවට ලක් කරන්න එපා කියලා. ඒත් අර එතුමා මං හිතන්නේ හර්ෂණ ඇමතුමායි අවස්ථාව දුන්නා මෙහෙම කරන්න කියලා. ඒතකොට අර ආණ්ඩුව මම හිතන ආණ්ඩුවේ ඇමතිවරුක තේරුම් ගන්න තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. ආණ්ඩුව ඇමතිවරු දන්නවා ඒ ප්‍රභූත්වයට විරුද්ධව වෙච්ච ජනතා අභිලාෂයක් තමයි ඡන්ද ප්‍රතිඵලයෙන් කියවෙන්නේ. එහෙනම් තවදුරටත් මේ ප්‍රභූත්වය මේන්ටේන් කරන්න ගියොත් ඒ ප්‍රතිඵලයට අදාළ වෙච්ච මතවාදයට විරුද්ධ වීමක් කියලා මම හිතන හොඳින්ම අවබෝධ කරගත්තා කියලා පැහැදිලිව පේනවා. උන්ට ඇත්තටම අමාරුණත් සමහරලාට ආරක්ෂක රථ පිරිවරාගෙන යන්න නැතුව යන්න සමහරට ආරක්ෂාව ඊට වඩා සපය ගන්න අවශ්‍ය වුණත් ඔවුන් කියපු කතා හැටියට ඔවුන්ට ඒ වැඩේ නොකර ඉන්න වෙනවා. ඔවුන්ගේ ප්‍රභූත්වය සෑහෙන ප්‍රමාණයකින් හලා ගන්න සිද්ධ වෙනවා. මම හිතනවා ඔවුන් ඒක සෑහෙන කැපවීමකුත් කරනවා. ඒ ප්‍රභූත්වයන් නැතුව කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ සම්බන්ධව ඔවුන් විශාල මම හිතන්නේ කැපවීමකුත් කරමින් ඉන්න මොහොතක එහෙම ඇත්තටම ආණ්ඩුවට උදව් නොකරපු ආණ්ඩුව බලයට පත් වෙන්නත් උදව් නොකරපු කෙනෙක් සහ විරුද්ධවත් කටයුතු කරපු කෙනෙක් ඔහු කියනවා නම් ආනන්ද විජේපාලට කියපම් ප්‍රියන්තට කියපම් මේ වගේ විදිහට කතා කරනම් මගේ ජූනියර් එකෙක් එහෙම වගේ අර තමන්ගේ ප්‍රභූත්වය තමන්ගේ පුද්ගලික සම්බන්ධතා තමන්ගේ දේශපාලනික සම්බන්ධතා එහෙම පාවිච්චි කරන්න පුළුවන් නම් කියලා හිතුනොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කට්ටියත් මේ උඩින් වෙනස් වෙහිටියට වෙන කඳුරුල වගේ පෙන්වුවා වුණාට මේ කට්ටියත් ඔක්කොම යාළුවෝ මල්ලි කියන කතාවට නැවත වටයකින් සාධාරණීකරණය කිරීමක් වෙනවා. ඒ නිසා මම දකින්නෙම අන්න ඒක ආණ්ඩුවට තමයි මේකේ අනතුරු ඇඟවීමක් තියෙන නිසා ආණ්ඩුව මේක ඇත්තට මැදිහත් වෙලා වඩා සාධාරණ විනිවිද ඇත්ත මතු කරගන්න අවශ්‍ය ඇත්ත උමනාවකින් යුක්තව මේ පරීක්ෂණයට මැදිහත් වෙන්න ඕනේ ආණ්ඩුව. එහෙම නොවුනොත් ආණ්ඩුවට මේකෙන් ලැබෙන චෝදනාවෙන් ගිලිහෙන්න බෑ. ඒක එකක්. ඒක අනික තමයි මම කැමතිම කෑල්ල මම ඔය ගොඩක් මේ කතාවට අදාළ ටෙක්ස්ට් එක මම කියවගෙන කියලාදී මම කැමතිම කෑල්ල තමයි ඔව් නිතර අහනවා අර නිලධාරියාගෙන් මේ කොහෙද ගම කියපන් ඇත්තට මම කල්පනා කරේ ගම මොකටද කියලා ඔහුගෙන් වැරද්දක් වුණා නම් රයිට් ඒ වැරද්දට විරුද්ධව බැන්නත් කමක් නැහැ කියමුකෝ ඊට පස්සේ ඊට විරුද්ධව කටයුතු කරාද කමක් නැහැ නිතර අහනවා ගම කොහෙද කොහේ එකෙක්ද මේ ගම් කබ්බෙක් වෙන්න ඇති කියලා කියනවා මට හිතෙන්නේ එයා සෑහෙන නාගරීකරණය වෙච්ච මිනිසෙක් වෙන්නයි කියලා මගේ අවස්ථාව හිතුවා. ඔහු වෙන නාගරිකයෙක් වෙන්න ඇති එහෙනම්. අර මනුස්සයාගේ ගම තමයි අහන්නේ.
ඒ කියන්නේ මං කියන්නේ සමාජ ඇරියස් එකක් තියෙනවා. ඒ කට්ටිය හිතනවා ඒ කට්ටිය හරින නාගරිකෝ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නගර කොහෙද තියෙන කියලා ප්‍රශ්නකුත් වෙනවා. ඒ කට්ටිය හිතනවා නේ ඒ කට්ටිය ජීවත් වෙන ඔය කොළඹ අවට ප්‍රදේශයේ එන නගර කියලා. මම කියන්නේ එතනම තමයි මගේ විවේචනය තියෙන්නේ. එයා ඒ කට්ටිය හිතන ඒ කට්ටිය එන නාගරිකයෝ එන ප්‍රභූ මිනිස්සු අර පොලිසියට බැඳලා ඉන්න කොස්තාපල් තනතුරක් කියලා කියන එන ගම්බට්ටෝ නැත්තම් කියලා. ඒතර එහෙනම් අනිත් පැත්තෙන් අහන්න ඕන දේ තමයි එයා දැන් හැබැයි උදව් ඉල්ලන්න උත්සාහ කරන්නේ ආනන්ද විජේපාලක. ආනන්ද විජේපාලත් ඔය කෙනාට නම් ගම්බට්ටෙක් තමයි. නැත්තම් ඔය ගම් කබ්බෙක් තමයි. ඊට පස්සේ ජනාධිපතිතුමත් ඔය කෙනාට ගත්තොත් ගම් කබ්බෙක් තමයි. ප්‍රශ්න තියෙන්නේ මෙච්චර එහෙනම් අර ගම් කබ්බට විරුද්ධ වෙන නාගරිකෙක් වගේ පෙනී ඉන්න ගුණරත්න වණනායකලා උදව් ගන්න උත්සාහ කරන්නේත් අහපව් මේ එහෙම ගම් කබ්බන්ගෙම තමයි. ඒ හින්දා මේ තියෙන කන්ට්‍රඩික්ෂන් එක ඔහු තමන් අර අනිකා කෙරෙහි අනිකා ඉදිරියේ තමන්ගේ පොරත්වය නිර්මාණය කිරීමේ කරන උත්සාහය මම හිතන්නේ මේවා තමයි අපි දේශපාලනිකව ඔය වැනි දේවල් වලින් තේරුම් ගන්න ඕනේ. එහෙම මිසක් ඕකේ මොකද්ද ස්ථානීය පරීක්ෂාවක් හරි එහෙම දේවල් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක අධිකරණයට අදාළ වෙච්ච නීත්‍ය අනුකූල වැඩක්. ඒ කට්ටිය කරගනි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙවැනි කතා බහ ඇතුළේ මෙවැනි සංසිද්ධීන් ඇතුළේ තියෙන ඒ කට්ටියන් හිතන පතන ආකාරය ඒ කට්ටියන්ගේ මනෝභාවය ඒ කට්ටියන් කොහොමද දේශපාලනිකව වෙනස් වුණත් මේ ආණ්ඩුත් එක්ක ඒ කට්ටිය යම් ප්‍රමාණයකින් හදාගන්න සම්බන්ධතා පාවිච්චි කරන්න උත්සාහ කරන විදිහ මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ ආණ්ඩුව විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ මෙවැනි පුද්ගලික දේශපාලනික සහ ප්‍රභූ සම්බන්ධතා වලට යටත් නොවෙන්න අදාළ වෙච්ච මහජන අභිලාෂකින් තමයි මේ ආණ්ඩුව බලයටපත් වෙන්නේ. නිසා මම හිතනවා ප්‍රසිද්ධියේ මම හිතන්නේ ඔහු කියනවනේ කොස්තාපල් වරයාගේ නැත්නම් අර නිලධාරියාගේ නිලධාරිවින්ට ඩික් කරන ඔහුගේ කෝට් එක ගලනවා කියලා මම හිතන්නේ එහෙම නොවි. මේක වෙච්ච දේවල් සම්බන්ධ වඩා විධිමත් සාධාරණ පරීක්ෂණයක් කරන්න මේක මේ ඒ කට්ටිය කරගත්තු විදිහෙන් කියලා අර නලින්ද කිව්වා වගේ එහෙම නොවි. අද මම හිතන්නේ ආනන්ද විජේපාල පොලිස් ඇමතිවරයා කියපු පිළිවෙලට ඒකට ඊට වඩා බර තියලා මැදිහත් වීමක් කරන්න ඕන. මොකද එහෙම නොවුනොත් මේකේ සෑහෙන ප්‍රමාණයකින් ඔය කොහෙදෝ යන දෙයක් හින්දා බොහෝ විට රෙදි ගැලවෙන්න නියමිතව තියෙන්නේ ආණ්ඩුවේ.